ඉතිහාසයේදී මේ සාඩම්බරය රැඳීම අභිමානවත් අනුගතට පුරවරයටයි. වසර 14ක අතණ්ඩ දීවස්මය ප්‍රොපෝස් ගමන් වලදී ඉතාමත් සුවිශේෂී සම්දිස්ථානයක් සවිසුමත් කරමින් අනුතර ශාඛාව අද දිනේ සිට මෙම ස්ථානයේදී සියලු ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන මොහොතක අපගේ ප්‍රධාන කර්තව්‍ය ලෙස මේ කෙටි උත්සව සභාව වෙනුවෙන් පැමිණ සිටින ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගැනීම ප්‍රථම කටයුතු ලෙස අපි සූදානම් කර දෙලගස්වා තිබෙනවා. ඒ සංජීව මණ්ඩලයක මෙතුමනි ඔබට මේ ආරාධනය උත්සව සභාවට සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ පීපල්ස් එහෙම නැත්නම් මහජන බැංකුව කියන මේ විශාල වෘක්ෂය යටතේ තියෙන සමාගමක් විදියට ඒ කියන්නේ මේ පීපල්ස් මේ මයික්‍රෝ කොමර්ස් ආයතනය පීපල්ස් ලීසින් සමාගමට 100ක් අනුබද්ධ ආයතනයක් කියලා තියෙනවා. කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ඇයි මයික්‍රෝ කොමර්ස් කියලා වෙනම ආයතනයක් තියෙන්නේ කියලා. මයික්‍රෝ කොමර්ස් ආයතනය තමයි ශූද්‍ර මූල්‍ය. එහෙම නැත්නම් ඒ ආර්ථිකයේ ශූද්‍ර මූල්‍ය ණය දීමේ කාර්ය වඩා හොඳින් කරන්නේ. මොකද අතරම මෙහි අදහස මේ ආයතනය ආරම්භ කිරීමේ අදහස සංජීවස පැහැදිලි කරා ඉතාමත් හොඳින්. එවකට පීපල්ස් ලීසින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් හැටියට හිටපු ඩී.පී. කුමාරගේ මැතිතුමන්, ඒ වගේම එවකට පීපල්ස් ලීසින් සමාගමේ මහජන බැංකුවේ සභාපතිතුමා හැටියට හිටපු කරුණාජීව මැතිතුමනෝ එතුමන්ලගේ සංකල්පයක් අනුව ඒ සංජීවස පැහැදිලි කරපු විදියට අපි PML ආයතනය ආරම්භ කරන්නේ කුඩා ණය ලබා දීම ශුද්‍ර මූල්‍ය කටයුතු සඳහා තමයි PML ආයතනය ආරම්භ කරන්නේ. ඉතින් කාලයක් අපි දැන් අවුරුදු 15ක් මේ සැප්තැම්බර් මාසේ 3 වෙනිදාට මේ අවුරුද්දේ අපි අවුරුදු 15ක් සම්පූර්ණ කරනවා. ඉතින් එදා මෙදා තුර අපි විශාල ගමන් මාර්ගයක් ඇවිල්ලා තියෙනවා. සංජෝස කිව්වා වගේ අපේ දියුණුව පිළිබඳව විද්‍යමාන වෙන එක ස්ථානයක් අපේ මේ ශාඛා ආරම්භ කිරීම සහ ඒ ශාඛාවල තියෙන හැඩතල